කේක්ස් තියෙනවා 6500 ඉඳන් 30000 50000 වෙනකන් තියෙනවා. ඔයාගේ අඩුම කේක් එක කීයද? අඩුම කේක් එක 6500 යන්නේ. සාමාන්‍යයෙන් ඔයා මේ ආසන්න කාලේ හදපු වැඩිම කේක් එක? මේ ළඟදී වෙඩින් කේක් ස්ට්‍රක්චර් එකක් කරා 35000. රස්සාවක් කරපු කාලේ මට හම්බ වෙන ගාන ලිමිට් එකක් තියෙනවා. දැන් මට වැඩියෙන් වැඩ කරොත් වැඩියෙන් හම්බ කරනවා. හස්බන්ඩ් කොච්චර සල්ලි තිබ්බත් වයිෆ්ට මොකක් හරි ආදායමක් තියෙනවා. කවුරුත් දන්නේ නැහැ මේ මම පැලට් නයිෆ් යූස් කරනවා කියවට මොකද්ද කියලා. පෙන්නන්න පොඩ්ඩක්. මේසන් හැන්ඩි දෙකක් වගේ පොඩි. ඒ වගේ සෙට් එකක් තියෙනවා. ඒක තමයි යූස් කරන්නේ. අයිසිං යූස් කරන්නේ නැහැ. අයිසිං පවුඩර් යූස් කරන්නේ නැහැ. මම යූස් කරන්නේ චොක්ලට්, වයිට් චොක්ලට්, ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට්. මම කේක්ස් කරන්නේ. දැන් ওই දෙක යන හැමතැනම දාගෙන යනවද? අරගෙන යනවද? ගොඩක් වෙලාවට අරගෙන යනවා. කියන්නේ මගේ ගැන විස්තර කරන්න. හේතුව? මොකද කවුරුත් දන්නේ නැහැ මේ මම පැලට් නයිෆ් යූස් කරනවා කියවට මොකද්ද කියලා. පෙන්නන්න පොඩ්ඩක්. මේසන් හැන්ඩි දෙකක් වගේ පොඩි. ඒ වගේ සෙට් එකක් තියෙනවා. ඒක තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ දැන් ඕකෙන් දුවා තනිකරම සම්පූර්ණම කේක් හදන්නේ? මම අයිසිං යූස් කරන්නේ නැහැ. අයිසිං පවුඩර් යූස් කරන්නේ නැහැ. මම යූස් කරන්නේ චොක්ලට්, වයිට් චොක්ලට්, ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට්. ඉතින් ගොඩක් වෙලාවට ඒකෙන් මල් ඩිසයින් දාන්න මම යූස් කරන්නේ මේ දෙක. මේ දවස්වල ඔයාගේ ජනප්‍රියම කේක්ස් මොනවද? මේ දවස්වලනේ වයිට් චොක්ලට් එකත් එක්ක ෆ්ලවර්ස් කරලා මම දෙනවා. රෝසස් ඒ වගේ කැමති මලක් හදලා දෙනවා. හැබැයි එකපාර එක මලයි හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කේක් එක දෙපාරක් හදන්න බෑ. ඒ ඩිසයින් එක. එක කේක් එකයි. ඔව්. ඒ කියන්නේ කස්ටම් මේඩ් කේක් එකක්. සාමාන්‍ය මාසෙට කේක් කීයක් හදනවද? 10ක් 15ක් හදනවා. චොක්ලට් කොහොමද දවසට දෙකක් තුනක් හරි යනවා. කොයි කාලේද බිස්නස් එක පටන් ගත්තේ? මම 2018 පටන් ගත්තේ. බිස්නස් එක කොහොමද තියෙන නම? ක්‍රීමි කේක්. ක්‍රීමි කේක්. ඔන්න අද ක්‍රීමි කේක් එක තමයි අපේ ස්ටාර්ට්අප් එකක් හැට කියන්නේ ලහිරුට කියන්න අපේ අලුත්ම ස්ටාර්ට්අප්ස් කරන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් හරි TV සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Facebook, Instagram, TikTok යන්න මේ ප්ලැට්ෆෝම්ස් වලට අලුත් ස්ටාර්ට්අප්ස් කරනවට තොරතුරු දැනගන්න පුළුවන්. සහ ඔයා අලුත් ස්ටාර්ට්අප් එකක් කරනවා නම් ඔයාටත් පුළුවන් මේ වැඩසටහන හරහා සම්බන්ධයෙන් ඔයාගේ තොරතුරු එවන්න. දැන් කොහමද ඇයි හිතුවේ මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න? මගේ හොබි එක තමයි කේක් හදන එක. මම ආසයි උයන්න කරන්න. ඊට පස්සේ තමයි මම ජොබ් එකෙන් අයින් වුණා පෞද්ගලික හේතුවක් මත. ඊට පස්සේ කොහෙද work කරේ? මම සෝෂල් සිකියුරිටි බෝඩ් වැඩ කරේ. ඊට පස්සේ මේක දිගටම කරගෙන යන්න පටන් ගත්ත බිස්නස් එක විදියට. දැන් කී දෙනෙක් වැඩ කරනවද? මම විතරයි වැඩ කරන්නේ. ඔයා විතරයි. අද ව්‍යවසාය කාන්තාවක් හැටියට ඔයාගේම බිස්නස් එකක් තියෙන කෙනෙක් හැටියට රස්සාවක් කරපු කාලේ අදයි මොකද හිතෙන්නේ? රස්සාවක් කරපු කාලේ මට හම්බ වෙන ගාන ලිමිට් එකක් තියෙනවා. දැන් මට වැඩියෙන් වැඩ කරොත් වැඩියෙන් හම්බ කරනවා. සාමාන්‍යයෙන් මේ බිස්නස් එක ඇතුලේ මාසෙට කොයි වගේ ගාණක් දක්වා යන්න පුළුවන්ද? ඒක අපි හදන කේක් වර්ගය අනුව. සමහරට අපි බර්ත්ඩේ කේක් හදනවට වඩා වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් හදුවොත් අපිට සාමාන්‍ය දල වශයෙන් කේක්ස් තියෙනවා 6500 ඉඳන් 30000 50000 වෙනකන් තියෙනවා. ඔයාගේ අඩුම කේක් එක කීයද? අඩුම කේක් එක 6500 යන්නේ. සාමාන්‍යයෙන් ඔයා මේ ආසන්න කාලේ හදපු වැඩිම කේක් එක? මේ ළඟදී වෙඩින් කේක් ස්ට්‍රක්චර් එකක් කරා 35000යි. කියන්නේ මාසෙට හොඳ ආදායමක් ගන්න පුළුවන්? ඔව් හරියට කරනවා නම් ආදායමක් ගන්න පුළුවන්. චොක්ලට් බිස්නස් එක? චොක්ලට් බිස්නස් එක අලුත්. ඒක මම්ම හිතලා කරන දෙයක්. මොකද වෙනස? මම පළතුරු යූස් කරනවා. දෙලුම්, ස්ට්‍රෝබෙරි දාලා මට චූටි බබලා දෙන්නෙක් ඉන්න හින්දා ඉතින් මං හිතුවා හෙල්ති පැත්තට යන එක හොඳයි කියලා. මේ තියෙන්නේ මම බර්ත්ඩේ එකට කරපු ඩිසයින් එකක්. කිලෝ එකක චොක්ලට් කේක් එකක්. මේක 6500 ඉඳන් පටන් ගන්නෙ. මේක එන්ගේජ්මන්ට් කේක් එකක්. මම වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් ඒ වගේම ඕනම ෆන්ක්ෂන් එකකට කේක්ස් කරනවා. මම හෑන්ඩ්මේඩ් චොක්ලට් වර්ග දෙකක් කරනවා. මේක මල් වර්ග යොදාගෙන කැමති මලක් දාලා ඔයගලන්ට හදාගන්න පුළුවන්. මේක පළතුරු වර්ග පාවිච්චි කරලා හදන්නේ දෙලුම් සහ ස්ට්‍රෝබෙරි වලින් ඔයාලට ගන්න පුළුවන්. සානේ කොහොමද ඔයාගේ ඔය දැන් චොක්ලට් ගත්තොත් කවුද වැඩිපුරම ඕඩර් කරන්නේ? කොයි වගේ කට්ටියද? ගොඩක් වෙලාවට පොඩි ළමයි ඉන්න අම්මලා ගන්නවා. නැත්තම් ගොඩක් වෙඩින්ස් වලට දැන් වෙඩින් කේක් වලට අමතරව වෙඩින් චොක්ලට් දෙන්න පුරුදු වෙලා ඉන්නෝනේ. එතකොට වෙඩින් චොක්ලට්ස් යනවා. ඊට අමතරව ඕනම උත්සව අවස්ථාවක් වෙනුවෙන් මම හදලා දෙනවා කැමති චොක්ලට් එකක්. හොඳ බිස්නස් එකක්. ඔව් අලුත් බිස්නස් එකක්. අද ව්‍යවසාය කාන්තාවක් හැටියට මොනවද කියන්න තියෙන ලංකාවේ කාන්තාවන්ට? හස්බන්ඩ් කොච්චර සල්ලි තිබ්බත් වයිෆ්ට මොකක් හරි ආදායමක් තියෙන්න ඕනේ. තමන්ගේ වැඩ කරගන්න. ඔව්. අම්මගේ කේක් වලට වැඩිපුරම දුවලාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? චූටි ඩෝනි දැන් මම කේක් හදනවා. කේක් හදනවා කියන්නේ එයාගේ ටොයිස් අරගෙන කේක් හදනවා. ලොකු එක්කෙනාත් උදව් කරනවා. එයා තමයි ගොඩක් වෙලාවට රැයට මට තනියෙන් ඉන්න උදව් කරන්නේ. ගොඩක් වෙලාවට රැයට තමයි වැඩ කරන්නේ. ඒ වෙලාවට ලොකු එක්කෙනා එනවා මගෙත් එක කියව ඉන්නවා. ලංකාවේ හැමදාම ඩෙලිවර් කරනවද? ඩෙලිවර් charge එකක් දුන්නොත් දෙන්න කැමති නම් මම ඩෙලිවර් කරනවා. ගොඩක් වෙලාවට මාළඹයාවට තමයි කරන්නේ. නැත්තම් ඕනම දිහාවකට ඩෙලිවර් කරනවා. කොහොමද ඔන්ලයින් බිස්නස් එකකට කොහොමද? ඔන්ලයින් බිස්නස් එකක් විදිහට ගත්තොත් මගේ ඔක්කොම ඕඩර්ස් එන්නේ ඔන්ලයින් තමයි. එතකොට වැඩේ සාර්ථක හොඳට යනවා? ඔව් හොඳයි. ඔයාලට ලැබෙන තියෙන හොඳම ප්‍රතිචාරය මොකද්ද? ඔයා ෆීඩ්බැක් එක මොකද්ද? ඔයා කේක් කාපු කට්ටියකින්. මගෙන් කේක් කෑවොත් තව දෙතුන් දෙනෙක් එකතු කරගෙන එනවා. කෑම තමයි. ඔව්.
මේ වගේ බිස්නස් පටන් ගන්න නද වෙනකොට ගොඩක් කට්ටිය ඒ අයට වාට කියන්න තියෙන ඔයාගේ එක්ස්පීරියන්ස් එක වාට ෂෙයා කරගන්න තියෙන දේ මොකද්ද? මම කියන්නේ මම ඉස්ලාම් කේක් ඇදුවේ ආසාවට. හැබැයි ඊට පස්සේ ඉගෙන ගත්තා. ගොඩක් ටීචර්ස්ලාගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ මගේ හැකියාවත් එක්ක මට පුළුවන් දේ හොයාගත්තා. රැල්ලට කරනවට වඩා ඉගෙනීමක් ඇතුව කරනවා නම් මේ කරන දේ දිගටම කරගෙන යන්න පුළුවන්. පර්සනල් ටාගට්ස් වාට ව්‍යවසාය කාන්තාවක් හැට මගේම කියලා කැෆේ එකක් දාන එක තමයි මගේ දැනට තියෙන බලාපොරොත්තුව. කොහොමද දැන් රස්සාවක් කරන කාලයට වඩා මේ ලබා ගන්න ආදායමත් එක්ක ඔයාට ඔයාගේ හීන වලට යන්න පුළුවන් වුණාද? ඔව් මං හිතනවා. ඔයාට මොනවද කියන්නේ ඔයාගේ බිස්නස් එක ගැන? මම මේක ආසාවට පටන් ගත්තේ. දැන් ඒක මගේ ආදායම් මාර්ගය වෙලා. ප්‍රධාන ආදායම මාර්ගය. ඔව්.